welcome to the Cilantro YouTube channel. ඉතින් මේක ඇවිලා ගොඩක් පරණ වීඩියෝ එකක් නොවැම්බර් 29 වෙනිදා ගිය අවුරුද්දේ. ඒ තමයි මගේ බර්ත්ඩේ එක. ඉතින් මම බර්ත්ඩේ එක දවසේ ඔෆිස් එකේ නිවාඩුවක් ගත්තා. අපි දෙන්න කොහේ හරි යන් කියලා කතා වුණා. ඉතින් අපි ඩොල්ෆින් සැන්චුරි එක බලන්න ආවා. මේක කයක් ටුවර් එකක් තියෙන්නේ. ඉතින් ෆස්ට් ටයිම් තමයි මම කයක් පදින්නේ. එන්නක අපි ගිහින් බලමුකෝ මොකද වෙන්නේ කියලා. මට මතක අපිට 9 මාර්ට අපි බුකින් එක දැම්මේ. මේකේ අපි හිතුවේ මේ ඇවිල්ලා අපි බුක් කරපු කයක් ඒ කියන්නේ කම්පැනි එකේ කට්ටිය තමයි මේ කයක් ලෑස්ති කරන්න කියලා බලනකොට අපි බුක් කරලා තියෙන එක හැයින් තිබ්බේ. අපි එතනට යනකොට කට්ටිය පටන් අරන් තිබ්බ කයක් ටුවර් එක. ඉතින් අපි මේ ඒ කට්ටියව අල්ලන්න අපිත් හයින් කයක් එක පැදගෙන යන ගමන් මේ ටුවර් එක පැය 3ක් විතර තියනවා කියලා තිබ්බා. ඔයගලන්ට පේනවා ඉතින් ගොඩාක් කට්ටිය ඉස්සරහින් ඉන්නේ. අපි මේ හයියෙන් යනවා ඉතින්. අපිට මෙතන ගයිඩ් කෙනෙක්වත් දීලා තියෙන්නේ. යා තමයි අර සුදු එකක් ඇඳන් ඉස්සරහින් මේ ඉන්නේ. මෙයාලා ඉතින් මෙතන පෙන්න අපිට විස්තර කිය තමයි යන්නේ. අපිට තාම එයා ගාවට යන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඩොල්ෆින්ස්ලත් ඉන්නවා කියලා තිබ්බේ. මම මේ එකයි හරිම ආසාවෙන් මෙතනට එන්න පළවෙනිම හේතුව උනේ ඩොල්ෆින්ස්ලා බලන්න. කඩොලාන එහෙම තියෙන මේ මම හිතන්නේ මෙහි පෙරලිච්ච නැව් එහෙම තිබ්බා. තව ඔයගලන්ට ඉස්සරහට බලන්න පුළුවන් වෙයි නැව් ගොඩාක් තිබ්බ තැනකුත් තිබුණා. මෙයා විස්තර කරන ගමන් මෙයා කියන්නේ ඒ හරිය එහෙම ඩොල්ෆින්ස්ලා ඉන්නවා කියලා. අර අද චුට්ටක් සීතල ගතියක් තිබ්බ චුට්ටක් රස්නේ වුණාම තමයි ඩොල්ෆින්ස්ලා ඉන්නවා කියලා එයා කිව්වේ. අර මම ඉස්සල්ලාම පෙන්නුවේ ඒ වගේ කියන්නේ කයක් ටුවර්ස් කට්ටි 2-3ක් විතර කරනවා. අපිට යාළුවත් පස්සේ හම්බ වුණා. මට මේ හරිය දැක්කහම මතක් වුණේ අපේ කොහෙද කඩොලාන තියෙන්නේ මඩොල් දුව එහෙම තියෙන්නේ. අන්න ඒ පැත්ත තමයි මට මතක් වුණේ. අපි මේවා ඇතුළෙනුත් යන්න තමයි මෙයා මේ විස්තර කියලා දෙනවා. ඒ හරියදි කොහොමද කයක් එක පදින්න ඕනේ, අර කොහොමද රිවර්ස් කරන්නේ, ඒවා ඔක්කොමත් කියලා දුන්නා. මොකද ඇතුළේ යද්දී ඒගොල්ලෝ කිව්වා ගස් වලට අර හානි කරන්න එපා කියලා. වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ඉතින්. ඔයාලත් ඇඩිලේඩ් ඉන්නවා නම් ගිහිල්ලා බලන්න මෙතනට. හරිම වෙනස් එක්ස්පීරියන්ස් එකක්. ගොඩක් වෙන ස්ටේට්ස් වලින් කට්ටිය ඇවිල්ලා තිබ්බා. මට මතකයි ගොඩක් සිඩ්නි වලින් ඇවිල්ලා තිබුණා කට්ටිය. සමහර වෙලාවට නම් ස්ට්‍රගල් කරා මේක හරව ගන්න. සමහරලාට මතක නැහැ කොයි පැත්තට කරොත්ද හැරෙන්නේ කියලා. කොහොම හරි ඉතින් අපි දෙන්නට පුළුවන් වුණා අන්තිමට කයක් එකෙන් මේ වටේටම යන්න ඉතින්. හරිම ලස්සනයි. පේනවට වඩා හරි කූල් ගතියයි ඉතින් මෙතන. Gorgeous. අපේ ෆොටෝස් උත් එයා ගත්තා. අපිත් ෆොටෝස් ගත්තා. එයාත් අපේ ෆොටෝ එකක් ගත්තා. මෙතනත් එයා නැවතිලා මෙතන ඉන්න සත්තු ගැන ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කළා ඉතින්. මම ඉතින් මේ යනකම් අනේ දැන් ඩොල්ෆින් කෙනෙක් දකි කී තමයි ගියේ. මෙයාගේ ලොකු බලන්නකෝ.
කොහොම හරි අපිව ඒගොල්ලෝ ඒ තැන් 3ක් වගේ පෙන්වන්න එක්කන් යනවා. සමහර තැන්වල නම් රුවින් තමයි ගොඩක්ම පැද්දේ මගේ අත් දෙක රිදෙන්න ගත්තා. මෙන්න මේ හරියනවා රැල්ල හරිම මේකේ අර රැල්ල ගතිය හරිම සැරයි. ඇවිල්ලා මේ කයක් එකේ වදිනවා මං ඒත් හරි බයේ ගියේ. අන්න තවත් එකක් බලන්න අපි එක්කන් ආවා. ඒක පෙරලිච්ච නැවක්. And it was intact, and then he paddled back past again and then had broken it. ලොකුම බලාපොරොත්තුව මට නම් මේ නැව් බලන්න නෙමේ ඩොල්ෆින් කෙනෙක්ව දකින්න ඩොල්ෆින් කෙනෙක් එක්ක කයක් පදින්න ඩොල්ෆින් කෙනෙක් ළඟ ඉඳගෙන කයක් එකක් පදින එක තමයි මගේ ආසාව තිබුණේ. තේරෙන්නේ නැතිනේ මම බය වුණා මං හිතුවේ වැටුණා කියලා. අන්න තව මේකත් ගිලිච්ච නැවක නිකන් වැලි පිරීලා වගේ ගොඩ වෙලා හැදිච්ච තැනක්. රුවින් නම් බලන්න ගියා මම නම් බැස්සේ නෑ මට බහැලා ආයි නගින්න බය හිතුණා. ඉතින් මේවා පැය 3ක් පුරාවටම අපි කළේ ඉතින් කයක් එක්ක පැදගෙන මේ වගේ එක එක තැන් බලන්න යන එක තමයි. See if we can catch anything. ඉතින් මේ මම හරිම ඩිසපොයින්ට් වුණා අපිට ඩොල්ෆින්ස්ලා බලන්න ඕනේ. මම අන්තිම මොහොත වෙනකම් හිතුවා නේ ඩොල්ෆින් කෙනෙක් දකි කියලා. ඩොල්ෆින් කෙනෙක් අපිට බලන්න ඕනේ නෑ. හරිම දුකයි. මොකද මගේ මූලික ප්‍රධානම බලාපොරොත්තුව ඒක තමයි මෙතනට යන්න. නමුත් ඒක හරි ගියේ නෑ. නමුත් ෆස්ට් ටයිම් කයක් එකක් පදින්න හම්බ වුණා. ඉතින් ඔහොම තමයි මගේ බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කරේ. Thanks for watching. Bye.